කියන්නේ මොනවද කියලාවත් අදටවත් හිතාගන්න බෑ පසිඳු අයියේ. පොඩි කාලේ මතක් වෙනවා. අපේ පැත්තේ හිටපු අහිංසකම කොල්ලෙක්. ඔයාගෙන් වැරද්දක් වෙලා තියෙන කිසිම කෙනෙක් මේ අපේ පාරේ නැතුව ඇති. අපිට මේ වගේ දුකක් දෙනවා නම් ඔයාලගේ ගෙදර අයට කොහොමද ඇතිද අයියේ? පසිඳු අයියාගේ නමින් මේ වගේ දෙයක් ලියන්න වෙයි කියලා හීනකින්වත් හිතුවේ නැහැ. හැම දෙයකදීම එකට සතුට විඳින එකමුතුව ඉන්න පවුලකට එක පුරුකක් සදහටම නැති වුණා. තාත්තයි පුතයි එකට නටන හරිම විනෝදකාමී විදිහට කාටත් කරදරයක් නැතුව ජීවත් වෙන ෆැමිලි එක කොල්ලෙක් මේ. ආයේ එහෙම දවසක් මේ තාත්තටයි පුතාටයි එන්නේ නැහැ. මෙහෙම වීඩියෝ එකක් දාන්නේ මේවා බල්ලවත් තේරුම් ගන්න. අපි අද කොච්චර සතුටින් ගත කරත් හෙට අපේ දවස මොන විදිහට ලියවෙයිද දන්නේ නැහැ කියන එක. නොදන්න මිනිස්සු විවිධ කතා කියන නිසායි මේ තරම් පැහැදිලි කිරීමක් කරේ. මොකද සමහර දරුවෙක්ට දෙයක් වුණාම තමන්ගේ පවුලේ දෙමව්පියන් සහෝදර සහෝදරියන්ට ඒක හරි අමාරුයි දරා ගන්න. මේ පවුලේ එකම පිරිමි දරුවා නරක විදියට හැදිලා මෙහෙම වෙඩි කන්න උනා නෙවෙයි. පවුලේ අය එකට සතුටින් එකමුතුව ජීවිතේ විඳපු ලස්සන කොල්ලෙක්ට වෙච්ච දේ බලලා හරි දැන් හැදෙන මිනිස්සු සාධාරණීය විදිහට ජීවත් වෙන්න.